සෙනෙවන්තය අපි කවුරුත් ආසයි සාර්ථකත්වයට, ජයග්‍රහණයට, උසස්වීම් ලබන්ට. නමුත් මේ සියල්ල ලබා ගන්නට නම් විශාල කැපකිරීම්, විශාල ආයාසයන්, විශාල පරිත්‍යාගයන් ප්‍රමාණයක් කරන්නට සිද්ධ වෙනවා. සාර්ථක වෙච්ච ඕනෑම ශේස්ත්‍රයක කෙනෙක් ඔබට කියාවේ ඔවුන් මොනතරම් කඳුලින්, වෙහෙසින්, කැපවීමෙන් ඔවුන් ලබාගත්තු සාර්ථකත්වය ලබාගත්තද කියලා. අද දවසේ මා ඔබ සමග බෙදාගන්න මේ සිතුවිල්ල, මේ පණිවිඩය ඔබගේ ජීවිතයේත් ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය හිමි කරගන්නට ඉමහත් දිරියක් ලබා දෙයි කියා මා විශ්වාස කරනවා. එක්තරා ගමක ගොවි පවුලක් සිටියා. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ ගොවිතැනයි. නමුත් ඒ කන්නේ ඔවුන් බලාපොරොත්තු වුණු ඵලදාව ඔවුන්ට අහිමි වෙනවා. ඒ පවුලේ තාත්තා ඔත්පල වෙනවා. තරුණ වියට පා තබපු ඒ නිවසේ දරුවට මේ සියලු බර තමන්ගේ කරපිට වැටෙන බව හොඳටම වැටහෙනවා. පවුලට උදව් කර දීමට අවශ්‍ය නිසා තම අතේ තිබුණු ස්වල්ප මුදලත් අරගෙන ඔහු ගම අතහැරදා නගරයට එනවා. නගරේ ආයතනයක් පාසා රැකියාවක් සොයමින් ගමන් කරන මේ තරුණයාට රැකියාවක් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ඔහුට එක්තරා ආයතනයක අලෙවි නියෝජිතයෙක් හැටියට ඔහුට සම්මුඛ පරීක්ෂණයක් තිබෙනවා. මේ තරුණයා ඒ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ඉහළින්ම සමර්ථය ලබනවා. නමුත් ඒ රැකියාව ඔහුට ලබා ගන්නට තව බාධාවක් තිබෙනවා. ඒ තමයි ඔහුට යතුරු පැදියක් තියෙන්නට ඕන ඒ රැකියාවේ නිරත වෙන්න නම්. නමුත් මේ යතුරු පැදියක් නොමැති කමින් ඔහුට ඒ රැකියාවත් අහිමි වෙනවා. හදවත බර වී කලකිරුණු මේ තරුණයා පාරේ ගමන් කරමින් එනකොට ඔහු දකිනවා එළවලු සහ පළතුරු අලෙවි කරන වෙළඳ මධ්‍යස්ථානයක්. ඔහුට අදහසක් එනවා. ඔහු අත ඇති මුදලින් ඔහු පළතුරු සහ එළවලු අරගෙන ගෙයින් ගෙට විකුණන්න තීරණය කරනවා. මේ තීරණය ක්‍රියාත්මක කරන මේ තරුණයා ඔහුගේ පළවෙනි දවසේ වෙළඳාමෙන් සුළු ලාභයක් ලබනවා. ඒකෙන් ධෛර්යය ලබන ඔහු ඊට පසුවදාත් එමදේම කරනවා. මේ කාර්ය දිගින් දිගටම කරගෙන යනකොට ඔහුගේ මහන්සිය කැපවීම නිසා ඔහු දියුණු වෙනවා. අවසානයේදී ඔහු විශාල ව්‍යාපාරිකයෙක් බවට, දානපතියෙක් බවට ඔහු පත් වෙනවා. දවසක් ඔහුගේ මිත්‍රයෙක් ඔහුගේ නිවසට ආපුවම ඔහුගේ මිදුලේ නවතා තිබුණු අලංකාර මෙන්ම වටිනා වාහන හා ජීප් රථ ගණනාවක් දකිනවා. ඔහු ඒ සියල්ල අගය කරන අතර මේ ව්‍යාපාරිකයන් අහනවා, ඔබට යතුරු පැදි නැද්ද? සිනාමුස මුහුණෙන් ඒ ව්‍යාපාරිකයා කියනවා, යතුරු පැදියක් මට නොතිබුණු නිසායි මෙවැනි වාහන ප්‍රමාණයක් හා මෙවැනි ධනස්කන්ධයක් මට ලැබුණේ. ප්‍රේමවන්ත මිත්‍රවරුනි, ඔබත් සිතනවා වෙන්න පුළුවන් ජීවිතය හරිම අසාධාරණයි. ඔබ හිතනවා වෙන්න පුළුවන් මම කොහොමද දියුණු වෙන්නේ? නමුත් උත්සාහය, කැපවීම ඔබට තිබෙන බව මම විශ්වාස කරනවා. ශුද්ධ බයිබලයේ හිතෝපදේශ 22 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි වගන්තිය මා ඔබට කියවන්නම්. තමාගේ වැඩෙහි දක්ෂ වූ මිනිසෙකු දකින්නේද? ඔහු පහත් අය ඉදිරියේ නොව රජුන් ඉදිරියේ සිටින්නේය. ප්‍රේමවන්තය, ඔබ කඩිසර නම්, ඔබ නිපුණතාවයක් තිබෙන කෙනෙක් නම් ඔබට දියුණු වෙන්න ඕන තරම් අවස්ථාවන් තිබෙනවා.
ඔබ තරඟ වැදිය යුත්තේ වෙන කිසිවෙක් එක්ක නොවෙයි. ඔබ සමගමයි. ඔබට පුළුවන් දියුණු වෙන්න. සමහර ඔබ කියනවා වෙන්න පුළුවන් මට කිසි හැකියාවක් නැහැ. ඔබ දන්නවද? කරන ලද පරීක්ෂණ වලින් තාහුරු වෙනවා අපි හැම කෙනෙක් ළඟ අවම වශයෙන් දක්ෂතාවයන් 500ක් තිබෙනවා, උපරිම 700ක් තිබෙනවායි කියලා. ඔබ හැකියා ගබඩාවක්. ඔබට කළ හැකි දේ කැපවීමෙන් උනන්දුවෙන් ඔබ කෙරුවොත් ඔබගේ දියුණුව ඔබ නියත වශයෙන්ම ලබනවා. ඔබ මේ වැඩේ දක්ෂයෙකු වන්න. මේ සිතුවිල්ලෙන් ඔබේ දවසේ වැඩ කටයුතු කරමින් ජීවිතය ඉහළටත් ඉදිරියටත් යන්න මෙය පාඩමක් කරගන්න. ඔබ සැමටම ජයග්‍රාහී දවසක්.